කාන්තාවකගේ තිබුණා වූ චරිත ගුණාංගයක් ශුද්ධාත්මයන් වහන්සේ මේ උදෑසන අපිට එළිදරව් කරන්න යනවා. කවුද මේ කාන්තාව? මේ කාන්තාවගේ නම තමයි දෙබෝරා. දෙබෝරා ඇවිල්ලා විවාහ වුණා වූ කාන්තාවක්. බයිබලයේ සඳහන් කරලා නැහැ ඇයට දරුවෝ ඉන්නවද කියලා. නමුත් මේ දෙබෝරාව දෙවියන් වහන්සේ මේ කාන්තාව පාවිච්චි කළා වහල් අවුරුදු 20ක් විතර වහල් වෙලා හිටපු වහල් ජීවිතයක් ගත කරවා වූ දෙවියන් වහන්සේ තෝරගත්තා වූ මිනිසයන්ව නිදහස් කරන පිණිස මේ දෙබෝරාව දෙවියන් වහන්සේ තෝරගත්ත මේ දෙබෝරා කාන්තාව. ඇය අනාගත වාර්තෘවරියක්. දෙවියන් වහන්සේගේ පණිවිඩය ගන්නවා. දෙවියන් වහන්සේගේ පණිවිඩය අරගෙන ඇය මිනිසයන්ට කියා දෙනවා. ඒ වගේම හොඳ උපස්ථාන කරනවා. යහපත් උපස්ථාන පුරුෂයන්ට භාර්යාවන්ට ඇය දෙවියන් වහන්සේගෙන් ගන්නා වූ පණිවිඩය අරගෙන නිදහස් කරනවා. ඇයගේ කැක්කුමක් තිබුණා වහල් වී ඉන්නා වූ මේ සෙනග දෙවියන් වහන්සේගේ සෙනග නිදහස් කරන්න. නමුත් ඇය දෙවියන් වහන්සේගේ සැලැස්ම එනකන් දෙවියන් වහන්සේ කියන තෙක් දෙවියන් වහන්සේ යම් කෙනෙක්ව නැකිටවනකන් ඇය මොනවද කළේ? දෙවියන් වහන්සේට යාඥා කරමින් සම්බන්ධකම් ඇති කරගෙන හිටියා. මේ කතාව සිදු වුණේ ක්‍රිස්තු පූර්වේ 1100 1200 කාලෙදී. ක්‍රිස්තු පූර්වේ දැන් ක්‍රිස්තු වර්ෂ මේ කාලේ යනකොට බලකොට අවුරුදු 3000ක් පමණ පැරණි කතාවක්. නමුත් මේක කතන්දරයක් නෙමේ. මේක ශුද්ධ ලියවිල්ලේ ලියවිලා තිබෙනා වූ දෙවියන් වහන්සේ දේව අනුභවයෙන් ලියවිලා තිබුණා වූ ඒක කාටවත් අද වෙන කලින් විනාශ කරන්න බැරි වූ සිදුවීමක්. අද ඔබටත් මට ශුද්ධාත්මයන් වහන්සේ ඒ දෙබෝරාගේ ජීවිතය තුලින් ස්වාමීන් වහන්සේ අද අපට අපේ ආත්මික ජීවිතයේ කාන්තාවන් විතරක් නෙමෙයි ස්වාමි පුරුෂයන්වත් ශක්තිමත් කරන්නට ශුද්ධාත්මයන් වහන්සේ බලාගෙන සිටිනවා. ආමේන්. දේ වචනය අපි කියුවා අතනි පරිච්ඡේදයේ 1 සිට 3 දක්වා කියුවා. මෙතන පෙන්눔 කරනවා ඒවුත් මරුණයින් පසු ඊශ්‍රායල් පුත්‍රයෝ නැවත ස්වාමීන් වහන්සේගේ ඇස් සමුවේ නපුරු දේ කළේය. ස්වාමීන් වහන්සේ නාශෝර්හි රජකම් කළ කානාන්හි රජු යාබින් අතට ඔවුන් පාවා දුන්සේක. ඔවුන්ගේ සේනාව අධිපතියා ජාතීන්ට අයත් එරෝෂින්හි විසු සිසේරාය. ඊශ්‍රායල් පුත්‍රයෝ ස්වාමීන් වහන්සේට මොර ගැසුවෝය. ඊශ්‍රායල් පුත්‍රයෝ ස්වාමීන් වහන්සේට මොර ගැසුවෝය. නැවතත් කියනවා. ඊශ්‍රායල් පුත්‍රයෝ ස්වාමීන් වහන්සේට මොර ගැසුවේය. මක් නිසාද? ඔවුන්ට යකට රථ 900ක් තිබුණේය. ඔහු ඊශ්‍රායල් පුත්‍රයන්ට 20 අවුරුද්දක් බලවත් ලෙස පීඩා කළේය. ඒයුත් කියන්නා වූ රජ කෙනෙක් හිටියා යාබින් රජට කලින්. එතකොට මේ ඒයුත් රජ ඇවිල්ලා ඊශ්‍රායල් වල සමාදානය ඇතුව අවුරුදු 80ක් විතර ඇය ඔහු පාලනය කළා. මිනිස්සුන්ට ඊශ්‍රායල් මිනිස්සුන්ට ආශිර්වාදයක් දෙමින් ඒ නායකයා හිටියයි රජ. හැබැයි ඔහු මැරුණාට පස්සේ මේ යාබින් කියන්නා වූ යක්ෂ ආත්මය පාලනය කරන්නා වූ යාබින්වත්
සිසේරා කියන්නා වූ සේනාධිපතිවරයෙක් හිටියා ඔහුගේ යටතේ. ඔව්වත් පාලනය කරන්න ගත්තා යක්ෂ ආත්ම. මේ දෙදෙනා තුලින් රජතුමා කවුද නම රජතුමාගේ නම යාපින්. මේ යාපින්ගේ යටතේ හිටියා සිසේරා කියන්නා වූ සේනාධිපතිවරයෙක්. මේ දෙන්නම පාවිච්චි කරවා ඒ නපුරු ආත්ම දෙවියන් වහන්සේ තෝරාගත්තා වූ මනුෂ්‍යයන්ට අවුරුදු 20ක් පමණ කාලයක් වද දුන්නා. ඒ අතරතුරේ තමයි මේ දෙබෝරා හිටියේ. දෙබෝරා හොඳ දෙවියන් වහන්සේ තුල කොච්චර පීඩා වින්දත් දෙවියන් වහන්සේ තුල දෙවියන් වහන්සේ එක්ක තිබුණ සම්බන්ධකම නැති කරගත්තේ නැති කාන්තාවක්. කන යොමු කරන්න ජේසුස් වහන්සේ කිව්වා කන් ඇත්තෝ අසාවා. ආමෙන්. මේ දෙබෝරා දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධකම් ඇති කරගෙන අවස්ථාවේදී දෙවියන් වහන්සේ දේ වචනේ කියනවා විනිශ්චයකාරය පොතේ 4:4 කියනවා මේ දෙබෝරාගේ ස්වාමි පුරුෂයාගේ නම ලබ්දෝත්ගේ භාර්යාව වූ අනාගත වත්තු දෙබෝරා. ඇය විවාහ වෙලා සිටි. ඇයට ස්වාමි පුරුෂයෙක් හිටියා. ස්වාමි පුරුෂයා අත දුන්නා දෙවියන් වහන්සේගේ සේවයට යන පිණිස, දේව සේවය කරන පිණිස. ඒ ඉන අවස්ථාවේදී ඇයව හොයාගෙන ආවා මුළු ඊශ්‍රායල් මිනිස්සුම. දුක් විඳින මිනිස්යන් හොයාගෙන ආවා මේ කාන්තාව, මේ දෙබෝරාව. මේ දෙබෝරා ජීවත් වුණේ බයිබලයේ කියනවා ගස් යට, ඉඳි ගස් යට. මේ ඉඳි ගස් යට ජීවත් වෙන අවස්ථාවේදී ඊශ්‍රායල් බොහෝ මිනිස්යන් ගෑනු පිරිමි අය ඒ අය ඇවිල්ලා ඉඳගෙන දෙබෝරාගේ තුලින් දෙවියන් වහන්සේ කතා කරන දේ අසාගෙන සිටින්නටත් ඔවුන්ගේ හදවතේ තිබුණ වේදනාවල්, මිනිස්යන්ගේ හදවතේ තිබුණ වේදනාවල් තුනි කරන පිණිස දෙවියන් වහන්සේගෙන් පණිවිඩය ලබා ගන්නා පිණිස මිනිසු පහමුලේ හිටියා කියලා දේ වචනේ කියනවා. දෙබෝරාගේ අතේ නිතරම තිබුණේ, මුඛයේ තිබුණේ, අතේ තිබුණොත් ස්වාමීන් වහන්සේගේ වචනයයි. එම නිසා අපිට පේනවා දේ වචනේ කියනවා 4:5 කියනවා උන්වහන්සේගේ වචනේ ලියා තිබෙනවා 4:5 කියනවා ඒබ්‍රහීම් කඳු රටේ රාමාටත් බෙතෙල්ටත් අතරේ තිබෙන දෙබෝරාගේ ඉඳිගස් යට වාසය කළේය. ඇය කඳු ප්‍රදේශයක ඒ වගේම පල්ලෙහා තිබෙන ඉඳිගස් යටට වෙලා දෙවියන් වහන්සේ එක්ක තිබෙන සම්බන්ධකම යාඥා ජීවිතයේ තුලින් ගත කරන වෙලා කාලයේදී මිනිස්සු ඊශ්‍රායල් මිනිස්සු දේ වචනේ කියනවා ඇය ළඟට ආවා කියලා කිව්වා. මොකද හේතුව ඇය නිතරම දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවේ ස්වාමිනී කියලා දුන්නේ මිනිසයන්ට දෙවියන් වහන්සේට ආදරය කරන්න ඕන කොහොමද කියලා. මොකද අපිට පේනවා කලින් අපි 4 වෙනි පරිච්ඡේදය බලනකොට මිනිස්සු පාපේ කරන්න පටන් ගත්තලු. ඒත් රජ මරුණට පස්සේ කලින් මේ ඉන්න රජට කලින් ඒත් රජ මරුණයින් පස්සේ ඊශ්‍රායල් මිනිස්සු අන්න දෙවිවරුන්ව නමස්කාර කරමින් ඔවුන් පාපේ කරන්න ගත්තු නිසා තමයි දෙවියන් වහන්සේ ආගේ අතට දුන්නේ. යාබින් රජගේ අතට දෙවියන් වහන්සේ ඒ වගේම සිසේරා කියනා වූ සේනාධිපතියාගේ අතට බාර දුන්නා ඊශ්‍රායල් මිනිසුන්ට පහල් විදියට ජීවත් වෙන්න, පාලනය කරන්න. දැන් මම මේ කතාව ඔබට කියන්නේ ඔතට මනසට ගන්න ඉන්පස්සේ ආත්මික පැත්තට එයි. හරි ලස්සන කතාවක්. මම දෙවියන් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ මට හැම ඉරිදම දෙන යම්කිසි පණිවිඩය තුල කතාව තුල මොකද ඔයගොල්ලන් මේ සමහර අය දෙබෝරා ගැන දන්නේ නැහැ.
මේ ලෝකේ පොත්වලින් සමන්විත වූ උතුම්ම පොත තමයි ශුද්ධ වූ ලියවිල්ල පොත තමයි මේ ශුද්ධ වූ ලියවිල්ල බයිබලේ. ඒකයි ශුද්ධ පොතක් කියලා කියන්නේ. මේ පොතේ තියෙන හැම ශුද්ධ ලියවිල්ලක්ම දේව අනුභවයෙන් ලියපු දේවල්. මේවා ලියලා තියෙන්නේ දේව අනුභවයෙන් ලියලා තියෙන නිසා කිසි කෙනෙකුට මේක විනාශ කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. එම නිසා තමයි අද ඔබ වාසනාවන්ත කිතුණුවා. ඔබ මේ ස්ථානයේ ඉන්නේ ඔබගේ ජීවිතයේ ස්වාමි පුරුෂයන් භාර්යාවන් දෙවියන් වහන්සේ තුල කොහොමද යන්න ඕන කියන දේ තමයි ස්වාමීන් වහන්සේ අද දවසේ උගන්වන්නේ. අපි යනවා දෙබෝරා ගැන බලන්න. මේ දෙබෝරා කොයිද හිටියේ? ඇය දේශනා කරමින් මනුෂ්‍යයන්ට උගන්වමින් හිටියේ ගහක් යටට වෙලා. ඒ ඉන්නේ අවස්ථාවේදී ඊශ්‍රායල් මිනිස්සු සියල්ලම ආවා. ඇය ගොඩක් ඇයගේ හදවතේ බර තිබුණේ දෙවියන් වහන්සේ කාවාරි නැකිටවන්න ඕන මගේ මේ දෙවියන් වහන්සේ තෝරගත්තා වූ ජනතාව වහල් වෙලා සිටින වහල් ජීවිතවල ගත කරන ඔවුන්ගේ වැරදි නිසා ගත කරන දෙවියන් වහන්සේ බලාගෙන සිටිනවා. දැන් දෙවියන් වහන්සේ කාලය ඇවිල්ලා තියෙන උන්වහන්සේ ක්‍රියා කරන එම නිසා ඇයත් දෙවියන් වහන්සේගෙන් යම් උපකාරයක් බලාපොරොත්තු වෙන කාවාරි ස්වාමිනී නැකිටවන්න දෙවියන් වහන්සේ ඇයගේ අඬ අසන්නේ නැති ඇයගේ ආඥාව අසන්නේ නැති කුමක්ද උනේ? දේ වචනේ කියනවා විනිශ්චයකාරයාගේ පොතේ 4:5 කියනවා දෙවියන් වහන්සේ මඟ පෙන්නවා කාටද? දෙබෝරට දෙවියන් වහන්සේ මඟ පෙන්නවා ඒ ස්ථානයට ආවා බාරක් කියනා වූ පුරුෂයෙක්. මේ පුරුෂයා හොඳ සටනටත් නායකත්වයටත් හොඳ සත්පුරුෂයෙක් ලෙස හිටියා. හැබැයි ඔහුගේ හදවතේ තිබුණා කොච්චර සටන් භූමිය ගැන දැනගෙන හිටියත් ඔහුට බයාතුගේ ආත්මයක් තිබුණා. ඒක මම පෙන්눔 කරන්නම් ඉදිරියට යනකොට. බයාතුගේ ආත්මයක් තිබුණා. ඒ කියන්නේ සමහර පුරුෂයන් දෙවියන් වහන්සේ තෝරගන්නකොට දේ වචනයක් දැනගත්තත් හැකියාව තිබුණත් සමහර වෙලාවට ඔවුන්ට ඉදිරියට යන්න අමාරුයි. අර බයාතුකමේ සිටිවිල්ල ඔවුන්ට පාර දෙනවා ඉදිරියට යන්න නොයන අන්දමට. ඒකයි යෝබ් පොතේ කියනවා යෝබ් දෙවියන් වහන්සේ තෝරගත්තු කෙනෙක්. යෝබ් පොතේ කියනවා මා බය වුණ දේම මට සිදු වුණසේක. මා බයපත් කරන දේම මට සිද්ධ වුණේ. මා බයපත් කරන දේ මට සිද්ධ වුණා. ඔබව දෙවියන් වහන්සේ තෝරගන්නකොට පුරුෂයන්ව අපිව බයපත් කරන සිටිවිලි තමයි පළවෙනියෙන්ම ගේන්නේ. ආමේ බාරක් කයිලා දෙවියන් වහන්සේ තෝරගත්තු පුද්ගලෙක්. දෙබෝරා කතා කරලා කිව්වා බාරක් තාබෝර් කන්දක් තියෙනවා. ඒ කන්ද ළඟට අරගෙන ගියා. තාබෝර් කියන කන්ද ළඟට අරන් ගියා. ඒ කන්ද අයිනේ පල්ලෙහා තියෙන ගංගාවක්. කීෂෝන් කියන ගංගාවක්. මේ කීෂෝන් කියන ගංගාව ගලාගෙන කෙලින්ම යන්නේ ඊශ්‍රායල් වල හයිෆා කියන මධ්‍යම මූදයට වැටෙන්නේ. මට මතක් වෙනවා මම ඊශ්‍රායල් වල ඉන්නකොට හයිෆා පෝට් එකකින් බැස්සා මම. එතකොට මේවා කියවනකොට මෙතන කියනවා අපි කියවමු 4:7 දෙබෝරට දෙවියන් වහන්සේ එළිදරව් කළා. ඒ වගේම බාරක් එතන ස්ථානයට ආපු අවස්ථාවේදී දෙවියන් වහන්සේ එළිදරව් කරපු මේ කාන්තාව තුලින් දෙබෝරා තුලින් එළිදරව් කරපු දේ බාරක් වඳ අරගෙන ගිහිල්ලා ශීෂෝන් ඔය ළඟට ගෙනියලා කිව්වා සිසේරා ඒ යක්ෂ අධිපතියා ඔවුන් සේනාවත් එක්ක ඔවුන් ළඟ තිබෙනවා අස්ස රට යකඩ අස්ස රත 900ක් ඔවුන් මිනිස්යන් එක්ක එනවා. ඒ එන වෙලාවෙදී ඔබ බය වෙන්න එපා. ඇය ශක්තිමත් කළා පුරුෂයාව. ඒ පුරුෂයාව ශක්තිමත් කළා. බය වෙන්න එපා.
ඔබ ශක්තිමත් වී සිටින්න ඔවුන් රථ යකඩ රථ ගෙන එන ඒ අශ්වයන් එක්ක එන අවස්ථාවේදී දෙවියන් වහන්සේ අපිට ජය දෙනවා, ඔබට ජය දෙනවා, ඔබ ශක්තිමත් වෙලා ඉන්න ඕන කියලා. පිටතට මේ ඔය ළඟ ඇයි දෙවියන් වහන්සේ එතනට ගෙනිච්චේ? ඔය ළඟට. දෙවියන් වහන්සේ කීෂෝන් ඔය ළඟට ගෙනිච්චේ ඇයි? මේ වැස්ස කාලකදී, වැහි කාලකදී මේ ඔය උතුරනකොට මේ යකඩ අස්සයන් එක්ක කරත් එනකොට එරණ විත්‍ය දෙවියන් වහන්සේ දන්නවා. එම නිසා දෙවියන් වහන්සේගේ සැලැස්මක් තිබුණා ජලයට වතුරට මඩට හිර කරලා ඔවුන්ට ජය දෙන්න දෙවියන් වහන්සේගේ සැලැස්ම තිබුණේ නිසා ඒ සැලැස්ම දෙබෝරාගේ මනසට දෙවියන් වහන්සේ දැම්මා. දෙබෝරා ඒ විදියටම බාරක්ට කිව්වා. 4:8 කියනවා බාරක් ඈට කතා කොට ඔබ මා සමග එනවා නම් විතරක් මම එන්නම්, නැත්තම් නම් මං එන්නේ නැහැ. කොච්චර යුද්ධ දක්ෂතාවය තිබුණත්, හැකියාව තිබුණත්, ඒකනේ සමහර කාන්තාවන් ස්වාමි පුරුෂයන් අනේ නෝනේ ඔයන් ගෑනියෝ තමයි තල්ලු කරන්නේ ඔක්කොම ඉස්සරහට. බාරක් කිව්වා දෙබෝරා ඔබ මාත් එක්ක આવොත් මම යනවා යුද්ධෙට. ඇයි එහෙම කියන්නේ හේතුව? මේ බාරක්ට දැනුණා දෙවියන් වහන්සේ මෙයා එක්ක කතා කරනවා. මොකද මේ දෙබෝරා යුද්ධ පිටියේ යුද්ධ කරලා හැකියාවක් තිබුණේ නැහැ මේ කාන්තාවට. මේ කාන්තාව දන්නේ නැහැ යුද්ධ කරන්න. මේ කාන්තාව දන්නේ එකම දේ තමයි දෙවියන් වහන්සේගේ පණිවිඩය අනාගත වක්ත්‍රීවරියක්. ඇය දෙවියන් වහන්සේගේ පණිවිඩය ගන්නවා දෙනවා. මඟ පෙන්නනවා. බාරක්ගේ හදවත චංචල හදවතක්, බයාතිකේ සිටිවිලි තියෙනවා. හරි. ඇය තීරණය කරගත්තා. කුමක්ද තීරණය කළේ? ඇය කිව්වා 9:10යි අපි බලන්න යනවා. 4:9:10යි දෙබෝරාට කතා කරපු අවස්ථාවේදී දෙබෝරා කිව්වා හරි මම එනවා. මං ඔබත් එක්ක එනවා. ඇය එක් වචනයක් කිව්වා. හැබැයි ඔබගේ අතින් නෙමේ සිසේරාව මැරෙන්නේ. සිසේරාව මරන්නේ ඔබගේ අතින් නෙමේ. දෙවියන් වහන්සේ නැකිටවනවා කාන්තාවක්ව. මොකද ඔබගේ අතින් මැරුණොත් ඔබට ඒ ගෞරවය ඔබ ලබා ගන්න නිසා දෙවියන් වහන්සේ දන්නවා. මම එනවා. සමහර කාන්තාව මෙතනත් ඉන්නවා ආයේ පුරුෂයන්ටත් නැති හදවත්, ශක්තිමත් හදවත් තියෙන අය. ඔබගේ ස්වාමි පුරුෂයා දුර්වල නම්, ඔබගේ ස්වාමි පුරුෂයාගේ තුල වීක්නස් එක ඔබ දැනගෙන හිටියා නම් ඔබ ගන්න දේ වචනය ඉල්ලන්න ස්වාමිනේ මට දෙබෝරා වගේ හැකියාව දෙන්න, බලය දෙන්න, සුද්ධාත්මයන්ෙනි දෙන්න කියලා ඉල්ලන්න. ආමේන්. බාරක්ට කිව්වා මම එනවා. හැබැයි එන ආවොත් ඔබගේ අතින් නෙමේ මේ සිසේරාව මැරෙන්නේ. මරන්නෙත් ඔබගේ අතින් නෙමේ. දෙවියන් වහන්සේ සුදුසු කාන්තාවක් නැකිටවනවා මරන්න. මිනිස්සු 10,000ක් විතර රැස් කරගෙන දැන් ගියා. දැන් යුද්ධයට යනවා. යුද්ධයට යන අවස්ථාවේදී ඒක දැනගන්න ලැබුණා සිසේරාට. 4:13 දෙබෝරයි බාරකුයි මිනිස්සු 10,000ක් අරගෙන ඇය ඉස්සරහට බාරකුත් අනිත් පුරුෂ ඔක්කොමල්ලා පස්සෙන් ආවා. ඇය ඉස්සරහයි මඟ පෙන්නුවා. දේව මඟ පෙන්වීමක් තියෙන කාන්තාවකට ඇය බය වෙන්නේ නැහැ. සිසේරාට දැනගන්න ලැබුණා මිනිස්සු 10,000ක් එක්කම මේ කාන්තාවයි දෙබෝරයි බාරකුයි එන එක දැක්කා. දැනගන්න ලැබුණා. 13 කියනවා දේ වචනේ කියනවා ඔව් දැනගත්තලු ඔහුට විරුද්ධව සතුරා දැනගත්තා දේවයන් වහන්සේ තෝරගත්තා වූ
මිනිස්සු 10,000ක් දැන් එනවා. ඔව් ඊට කලින් අර යකඩ රට අස්යන් එක්ක ඔව් 900 අරගෙන එන අවස්ථාවේදී ආවේ කොහෙද? කොයි ස්ථානෙට ආවේ? කීෂෝන් කියන හොය ළඟට ආවා. දැන් මං කලින් කිව්වා කීෂෝන් කියන හොය ළඟට තමයි දෙවියන් වහන්සේ යන්න කිව්වේ. ඇයි යන්න කිව්වේ? මේ යකඩ රථ අස්සය එක්ක එනකොට දෙවියන් වහන්සේ දන්නවා එරෙන විත්තිය. එතකොට දෙවියන් වහන්සේ තෝරගත්තා වූ ඊශ්‍රායල් මිනිස්සු ඔවුන්ව පරාජය කරන්න පුළුවන්, සතුරාව පරාජය කරන්න පුළුවන් බව දෙවියන් වහන්සේ දන්නවා. නමුත් දෙවියන් වහන්සේලු ඒ සතුරන් ඔක්කොමලා වියවුල් කරලා ඔවුන්ව විනාශ කළේ. දේවචනය පෙනෙනවා 16 කියමු අපි 4:16. කට රට කරත්ත එන අවස්ථාවේදී මේ ඕය ළඟ ඔක්කොමලා එරුණා. එරුණ අවස්ථාවේදී දේ වචනේ කියන ඒ විට ස්වාමින් වහන්සේ 4:15-16 කියනවා. දේ වචනේ විනිශ්චයකාරය පොතේ ස්වාමින් වහන්සේ සිසේරා ඔහුගේ සියලුම රථ ඔහුගේ මුළු සේනාවත බාරක් ඉදිරියේ කඩුමුවතින් කලඹවා විසුරුවා දැමුසේක. සිසේරා තමාගේ රටෙන් බැස පයින් පලා ගියේය. හොඳ දක්ෂතාවයේ තිබුණා වූ සතුරු හමුදාවේ නායකයා සේනාධිපතිවරයා දෙවියන් වහන්සේ දේ වචනේ කියනවා දෙවියන් වහන්සේ කලඹලා දැම්මලු සියලුම මිනිස්යන්ව. කලඹලා දෙවියන් වහන්සේම සටන ගත්තා. ඒකයි දේ වචනේ කියන්නේ සටන නුඹලාගේ නෙමේ මගේ. දේව දරුවන් හරියට නිදහස් වෙලා දෙවියන් වහන්සේගේ අඩිපාරේ ටිකරුව ගමන් කරලා යනකොට කියන දේ කරනකොට දෙවියන් වහන්සේ තමයි සතුරන්ගෙන් ජය දෙන්නේ. ආමේන්. එම නිසා දේ වචනේ අපිට පේනවා 16 කියන බාරක් රතා සේනාව පස්සේ ජාතියන් අයත් අරෝෂ් දක්වා එළවාගෙන ගියේය. සිසේරාගේ මුළු සේනාව කඩුමුවතින් වැටුණේය. එක්කෙනෙක්වත් ඉතුරුන්නේ නැහැලු. මොනවාද වුනේ? අර සේනාධිපතිවරයා සිසේරා කියනා වූ සේනාධිපතිවරයා ඔව් බැලුවා දැන් කිසි දෙයක් කරන්න බෑ. යකට රටක් දාලා අශ්වයෝ දාලා ඔව් දුවන්න පටන් ගත්තා. ඔව් පලා ගියා කෙලින්ම ඉස්ත්‍රියගේ කූඩාරමකට ගියා. ඒක තමයි දෙවියන් වහන්සේගේ සැලැස්ම. දෙවියන් වහන්සේ තමයි ඒක ක්‍රියා කළේ. ගිය අවස්ථාවේදී දේවචනේ කියනවා 18 කියනවා ඒ කාන්තාවගේ නම තමයි යායෙල්. මේ යායෙල්ට දෙවියන් වහන්සේ ලස්සන ප්‍රඥාවක් දුන්නා. දෙපෝරා වගේම දෙපෝරාට දුන්නා වූ ප්‍රඥාවම මේ කාන්තාවට දුන්නා. මේ කූඩාරම ළඟ හිටපු කාන්තාවට දුන්නා. මේ කාන්තාව ළඟට ආවේ සිසේරා. ඇවිල්ලා කිව්වා මට බොන්න වතුර ටිකක් දෙන්න කියලා කිව්වා. කිව්වා මට බොන්න වතුර ටිකක් දෙන්න මට පිපාසයි. දේවචනේ කියනවා 19යි 21යි කියනවා ඔහුද කරුණාකර මට වතුර ටිකක් බොන්නට දෙන්න. මට පිපාසයි. ඇය කිරි වාචනයක් අර ඔහුට බොන්නටදී ඔහු වෙසුවාය. හොඳට අහගන්න මේ දේ. ඉල්ලුවේ වතුර ටිකක්. යායෙල් ළඟ ඊශ්‍රායල් කාන්තාවක් තමයි මේ යායෙල් කියන එක්කෙනා ළඟට ඇවිල්ලා මට වතුර ටිකක් දෙන්න කියලා ඉල්ලනකොට ඇය කිරිවීදුරුවක් දුන්නා. කිරිවීදුරුවක් දීලා මොනවාද කළේ? රෙද්දකුත් අරගෙන මහන්සි නිසා පෙරෙව්වා. පොරවල මොනවාද කළේ? 21 කියනවා ඒවිට බියාර්ගේ බහරියාව යායෙල් කූඩාරම් ඇණයක් අරගෙන මිටියකුත් අතේ ඇතුව ඊන් සැරේ ඔහු ළඟට ගොස් නිදාගෙන එන්න විට ඒ විට සෝබෝර්ගේ බහරියාව යායෙල් කූඩාරම් ඇණයක් අරගෙන මිටියකුත් අතේ ඇතුව ඊන් සැරේ ඔහු ළඟට ගොස් නිදාගෙන තෙහෙට්ටුව සිටියා වූ ඔහුගේ නළල කෙළවරට ඇණය පොළොවට යන්න තෙක්
ගසා එය සිදු කොළොය. මෙසේ ඔවුන් මැරුණේය. මොනවාද කළේ? වතුර වීදුරුවක් කිල්ලුවා. බොන්න වතුර වීදුරුවක් කිල්ලුවා. වතුර වීදුරුව ඉල්ලනකොට යායල් කියන කාන්තාවකින් ඇය දුන්නේ කිරි වීදුරුවක් ළඟට ඇතුළට ගෙනල්ලා. ඇඳේ ඉඳෙව්වා. දැක්ක ඇය මහන්සි වෙලා ඉන්නේ. දෙවියන් වහන්සේට දුන්නා ප්‍රඥාව කරන්න. ඒ කූඩාරම් වලට ගහලා තිබුණේ ඇන. ඒ ලොකු ඇණේකුත් අරගෙන හිංසරේ ඇයට කිරි වීදුරුව බොන්න දුන්නාට පස්සේ නියමට ආන්සි වුණා. ළඟට ගියා. මිටියකුත් අතට ගත්තා. නලලට තිබ්බා. නලලට තියලා එක ෂොට් එකයි දුන්නේ පොළොවටම යන්න. මොකද දෙවියන් වහන්සේ දෙබෝරාගේ මුඛයෙන් කිව්වේ බාරක්ට ඔබගේ අතින් නෙමෙයි ඌව මරන්නේ. දෙවියන් වහන්සේ කාන්තාවක්ව පාවිච්චි කරනවා. දෙවියන් වහන්සේගේ ඊටු කළා. 4:23 කියනවා දෙවියන් වහන්සේ දවසේදී කානානී රජු යාබින් ඊශ්‍රායල් පුත්‍රයන් ඉදිරියේ යටත් කළසේක. කවුද මේ යාබින් කියන්නේ? රජතුමා. රජතුමයි සිසේරා කියන සේනාධිපතිවරයයි තමයි ආවේ. ඔවුන්ව විනාශ කරන්න දෙවියන් වහන්සේ පාවිච්චි කළා. දෙබෝරාව, බාරක්ව, යායෙල්ව. ආමෙන්. මේ තුන් දෙනෙක්ව පාවිච්චි කළේ. ගෑනු දෙන්නයි එක පිරිමියවයි තමයි දෙවියන් වහන්සේ පාවිච්චි කළේ. ජයග්‍රහණය දුන්නා. ආමෙන්. දැන් අපි ආත්මික පැත්තවල වලට යන ඉගෙන ගන්න. දෙවියන් වහන්සේ තුල යම් කාන්තාවක් සිටිනකොට දෙවියන් වහන්සේ දෙන මඟ පෙන්වීම ස්වාමි පුරුෂයන් කරන්න ඕන. ආමෙන්. සමහර කාන්තාවන් දෙන මඟ පෙන්වීම ස්වාමි පුරුෂයන් ක්‍රියා කරන්නේ නැති නිසා තමයි බොහෝ විට ගෙවල් වල ප්‍රශ්න ඇති වෙන්නේ. සමහර කාන්තාවන් යාඥාව කරනකොට යාඥා කළා මඟ පෙන්වනවා ස්වාමි පුරුෂයන්ට. මඟ පෙන්වනකොට පුරුෂයන් ඒ කාන්තාවන් දෙන මඟ පෙන්වීම ඔබ අරගෙන ක්‍රියා කරන්න යාඥාවෙන් ඔබගේ ජීවිතේ භයාතුක ආත්මයක් තිබුණත් දෙවියන් වහන්සේ ඔබව පාවිච්චි කරනවා නම් කාන්තාව තුලින් ගෙදර ඉන්න භාර්යාව තුලින් ඔබව පාවිච්චි කරනවා නම් ඔබ බය නැතුව ඒ ක්‍රියා කරන්න දෙවියන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. ආමෙන්. හැබැයි කාන්තාව භාර්යාවක් වේවා කාන්ත විවාහවෙච්ච නැති කාන්තාවක් හරි වේවා විශේෂයෙන් මෙතන දෙබෝරා විවාහවෙච්ච කාන්තාවක් ඉස්ත්‍රියක් ඇයගේ ජීවිත රටාව ස්වාමි පුරුෂයා දැක්ක නිසා තමයි ස්වාමි පුරුෂයා දේ වචනේ සඳහන් කළා නෑ ස්වාමි පුරුෂයා ඇයත් එක්ක යුද්ධයට ආවා කියලා. නමුත් ඇය ගියේ ඉස්සරහට මඟ පෙන්නමින් අරගෙන ගියේ බාරක් එක්ක. මොකද බාරක් එක්ක දෙවියන් වහන්සේත් හිටියා දෙබෝරාත් එක්කත් හිටියා. එම නිසා දෙබෝරා හරි මඟ පෙන්වීමක් දුන්නා. ඔබගේ භාර්යාව ඔබ දුර්වල වුණත් ඔබ ඇයගේ හඬට කීකරු වෙලා ඔබ ඇය මඟ පෙන්වන පරිදි දෙවියන් වහන්සේ දෙන මඟ පෙන්වීම පරිදි ඔබ ක්‍රියා කරනකොට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා ජය දෙනවා. ආමෙන්. හැබැයි ඔබ දැනගන්නවා මේ භාර්යාව යාඥා ජීවිතයක් ගත කරන භාර්යාවක්ද කියන එක. යාඥා ජීවිතය තුලින් යන කෙනෙක්ද? දෙවියන් වහන්සේගේ වචනේ තුල ජීවත් වෙන කෙනෙක්ද? දෙවියන් වහන්සේගේ වචනේ තුල ජීවත් වෙන්නේ නැති භාර්යාවගේ මඟ පෙන්වීම ලියවුල්. ආමෙන්. ඒ නිසා තමයි අද බොහෝ පවුල් වල යක්ෂයාගෙන් ජය ගන්න බැරි තත්යකට උදා වෙලා තියෙන්නේ. ජයගත්තා වූ භාර්යාවන් මොනවාද කරන්නේ? ඒගොල්ලන් දෙවියන් වහන්සේට ස්තුති කරනවා සතුරාගෙන්. සතුරාගෙන් ජය ගන්න දවස ගානෙම ප්‍රශංසා ස්තුති කරනවා. ඒකයි දෙබෝරා 5 වෙනි පරිච්ඡේදයේ විනිශ්චයකාරයාගේ පොතේ 5 වෙනි පරිච්ඡේදයේ දෙබෝරා දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කළා කියනවා මෙන්න මේ විදිහට. කොහොමද කියන්නේ? උන්වහන්සේගේ වචනේ කියනවා විනිශ්චයකාරයාගේ පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 3 කියනවා මම ස්වාමීන් වහන්සේට ගී කියන්නේමි. ඔන්න අහගන්න. දෙකක් දෙබෝරාගේ ජීවිතය තුල තිබුණා. මොකද්ද පළවෙනි කලේ? සතුරාගෙන් ජය ගත්තට පස්සේ ඇය ස්වාමීන් වහන්සේට ගී කියන්න ගත්තා. අපි බොහෝම කල්පනා වෙන්න ඕන
අපි සතුරාගෙන් ජය ගන්න තරමට පළවෙනියෙන්ම කරන්න ඕන ආත්මික ගී කියන්න ඕන. ඒකයි පවුල්තුමා කිව්වේ ඔබ ආත්මික ගී කියන්න. ආත්මෙන් යාඥා කරන්න. සීකල්පනාවෙන් යාඥා කරන්න. ඇය ස්වාමීන් වහන්සේට ගී කියමින් ඊශ්‍රායල් දෙව් ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කළසේක. ප්‍රශංසාවයි ගීයයි දෙකයි. බාරක්ව ජය දුන්නා අලුත් ගිවිසුමේ හේබ්‍රෝ පොතේ ලියවී තිබෙනවා. හේබ්‍රෝ 11:32 කියනවා බාරක්ද ඇදහිල්ලෙන් රාජ්‍යයන් සටන් කොළෝය, ධර්මිෂ්ඨකම් කොළෝය, පොරොන්දු ලබා ගත්තෝය. බාරක්ට මොනවා තිබුණේ? බය ආතුකමේ ආත්මේ තිබුණත් ඔහුට ඇදහිල්ල තිබුණා. බාරක්ට කොහොමද ඇදහිල්ල තිබුණේ? කාන්තාව දෙබෝරා කාන්තාව කියපු වචනය, දෙවියන් වහන්සේගේ දුන්නේ වචනය ඔහු හදවතට තියාගත්තා. දෙබෝරත් එක්ක ඇදහිල්ලෙන් ගියා සටනට. ඒ වගේම තමයි අද මම ඔබට කියන්නේ අවසාන වශයෙන් ඔබගේ භාර්යාවල් දෙවියන් වහන්සේ තුල ඉන්නවා නම් ඇය කියන වචන අරගෙන ඔබ ඇදහිල්ලෙන් ක්‍රියාත්මක කරන්න. ආමෙන්. ක්‍රියාත්මක කරනකොට දෙවියන් වහන්සේ ඔබට ජය දෙනවා. ආමෙන්. එම නිසා ඒ ජය දුන්නම තමයි ඔබට පුළුවන්කමක් තියෙන්නේ අත උස්සලා ස්වාමීන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න. ආමෙන්. අපි නැකිටලා අපි යාඥා කරමු දෙවියන් වහන්සේට.